හරි තමයි මේ එතකොට මේ ඔයාලා සෙට් වෙන්නේ ධාරා විද්‍යුතයේ day 1 එකේ part 2 කොටසත් එක්ක. හරිද? මේ එතකොට part 1 කොටස මම හිතනවා බලන්න ඇති කියලා රෙකෝඩින් එක. part 1 කොටසේදී අපි සාකච්ඡා කරා විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකක්ද? ඒ වගේම ඇත්තටම සිද්ධ වෙන දේ මොකක්ද? විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ කොහොමද? විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ මොන තැන ඉඳලා කොතෙන්ටද? ඒ වගේම සම්මත විද්‍යුත් ධාරාව කියන්නේ මොකක්ද? විද්‍යුත් ධාරාව ඇති වෙන්නේ කොහොමද? ඕවා ගැන අපි කතා කරා. හරිද? ඉතින් අපි දැන් දෙවෙනි පාර්ට් එකේදී කතා කරනවා තව පොඩ්ඩක් අපි ගැඹුරින් කතා කරනවා විද්‍යුත් ධාරාව ගැන. එහෙමත් නැත්නම් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනවා මේකේ තියෙදි වශයෙන්. හරිද? එතකොට මේ කොටසත් මම දැම්මාට පස්සේ මේ කොටසෙදි මම කවර් කරනවා ඕම් නියමයේ දක්වා මම කවර් කරනවා. හරිද? ඊට පස්සේ මම ක්වෙස්චන් බුක් එකේ අපිට ක්වෙස්චන්ස් ටික මම හදාගෙන යනවා. මේකත් මම වීඩියෝ එකක් විදිහටම දානවා. හරිද? දැන් අපේ රිවිෂන් ඩේ 2 එක වෙන්න කලින් මම මේ ටිකත් කවර් කරනවා. හරිද? මේ ඉතින් එතකොට ඒ ක්වෙස්චන් බුක් එකේ ගණන් ටිකත් හදලා සෙට් වෙලා ඉන්න දැන් day 2 එකට. මොකද day 2 එකේදී අපි වැදගත්ම කොටස් ටිකක් තමයි සාකච්ඡා කරන්නේ ප්‍රතිරෝධ පද්ධති. සමග ප්‍රතිරෝධය සහ ප්‍රතිරෝධ පද්ධති ගැන. තේරුණාද? ඉතින් ඒක නිසා ඒ ටික ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න අවධානයෙන් ඉන්න. එහෙනම් අපි වැඩ පටන් ගමු. හරි. මම හිතනවා මතක ඇති කියලා කලින් දේවල් ටික ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම හිතනවා. හරි මේ හරි එහෙනම් අපි ඉස්සරහට යමු. අපිට කතා කරන්න තියෙනවා මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය. ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය. එහෙම නේද? අපි විද්‍යුත් ධාරාව ගැන කතා කරා. විද්‍යුත් ධාරාව මයිනස් සම්මත SI ඒකකය ගැන කතා කරා. එතකොට ඒවා සේරම ගැන අපි කතා කරලා ඉවරයි. මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. පෙරලා ගන්නකො දෙවෙනි පිටුව. ගන්න. හරි බලන්නකො මොකක්ද මේ මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ? මොකක්ද මේ මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ ළමයි? හරි මේ බලන්නකො. දැන් අපි දන්නවා සන්නායකයක් තුලින් කොහොමද විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ? ඇත්තටම විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ මොකක්ද? විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යෑමක් නෙමෙයි. හරි විද්‍යුත් ධාරාවක් කියන්නේ ඔයා දන්නවා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යෑමක්. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන ගත්තොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන ඔයා දන්නවා ගලාගෙන යන්නේ කොහේ ඉඳන් කොහාටද? ළමයි අපි සන්නායකයට මෙන්න මේ විදිහට ධන අග්‍රයක් සහ ඍණාග්‍රයක් සැපෙව්වට පස්සේ ඔයා දන්නවා ඒ ධනාග්‍රය සහ ඍණාග්‍රයේ සිට ධනාග්‍රය සහ ඍණාග්‍රයේ සිට මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා නේද? ඔන්න ඔය විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව ඇති වෙන බලයක් හේතුවෙන් තමයි මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය. අරද මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව ඇති වෙන බලයක් හේතුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන චලිත වීම සිද්ධ වෙන්නේ. ඔය කාරණාව ගැන අපි කතා කරා. හරි. දැන් මේ මොකද්ද මේ මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියන්නේ? ළමයි ඔයා දන්නවා ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන තමයි චලිත වෙන්නේ නේද? හැබැයි ධනාරෝපණ එහෙම නැත්නම් මේ ලෝහයේ තියෙන කැටායන මොකද වෙන්නේ? ඒ ලෝහයේ තියෙන කැටායන චලිත වෙන්නේ නැහනේ. ඒවා එක තැන නිශ්චලව තියෙන්නේ. හරිද? අර මේ 10 වසර 11 වසරේ අර ක්‍රෂ් එක වටේ යනවා වගේ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මේ කැටායන වටේ ගමන් කරමින් ඉන්නවා. හරිද? මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදිච්ච ගමන්ම ඉලෙක්ට්‍රෝන ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව මෙන්න මේ විදිහට චලනය වෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම චලනය වෙද්දී ළමයි මෙන්න මෙහෙම හරි ලස්සන වැඩක් වෙනවා. හරිද? දැන් මේ ඉලෙක්ට්‍රෝන මත මේ විදිහට බලය යෙදෙනවා තමයි. ඒක හරි. හැබැයි ඉලෙක්ට්‍රෝන මත මේ විදිහට බලය යෙදුනට ඒ ඉලෙක්ට්‍රෝන වලට හරි සරලව හරි කෙලින් යන්න බෑ. හරිද? මොකද මේ ඉලෙක්ට්‍රෝන ගැටුම් ඇති කරගන්නවා අර නිශ්චලව ඉන්න ධන ආරෝපණ මත එහෙම නැත්නම් කැටායන මත.
හරිද? ඒ වගේම ඉලෙක්ට්‍රෝන අතර ගැටුම් ඇති කර ගන්නවා. ඉතින් මෙන්න මේ ගැටුම් නිසා මේ ඉලෙක්ට්‍රෝන වල වේගය අඩු වැඩි වෙනවා. එතකොට මේ හැම ඉලෙක්ට්‍රෝනයක වේගය සමාන නැහැ. හරි. දැන් අපිට බෑනේ ළමයි මේ එක ඉලෙක්ට්‍රෝන වල වේගය වෙනම හොයන්න බෑනේ. නේද? ඔයලා මධ්‍යග්නයක් ගන්න බෑනේ. හරි. ඉතින් අපි මොකද්ද කරන්නේ? අපි හිතනවා මේ ඉලෙක්ට්‍රෝන සියල්ලගේම මධ්‍යග්න ප්‍රවේගයක් අපි හිතනවා. හරිද? ඔන්න ඕකට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වල මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියලා. මොකද්ද කියන්නේ? ඉලෙක්ට්‍රෝන වල මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියන්නේ ඔන්න ඕකට. පැහැදිලිද මම මේ කියන කතාව? තේරුණාද? හරි. ආයෙ පොඩ්ඩක් ඔන්න තේරුම් ගන්නකො මොකද්ද මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ? ඉලෙක්ට්‍රෝන වලට හැකියාවක් නැහැ එකම ප්‍රවේගයකින් චලිත වෙන්න එක තැනක ඉඳලා තව තැනකට. හරිද? එහෙම චලිත වෙන්න පුළුවන් කිසිම බාධකයක් තිබ්බේ නැත්තම්. පැහැදිලිද? අපි ඉස්සරහට කතා කරනවා මෙන්න මේ බාධකයට අපි කියනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. ඉස්සරහට අපි කතා කරනවා විද්‍යුත් ප්‍රතිරෝධය ගැන. මේ ඉලෙක්ට්‍රෝන චලිතයට දක්වන ප්‍රතිරෝධයට අපි කියනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. හරිද? මේ ඉලෙක්ට්‍රෝන අතර ගැටුම් සිදු කර ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන අර ධන කැටායන සමග ගැටුම් ඇති කර ගන්නවා. අර එක තැන නිශ්චලව ඉන්න ධන කැටායන මත ගැටුම් ඇති කර ගන්නවා. ඉතින් මෙන්න මේ සිද්ධ වෙන ගැටුම් නිසා ඉලෙක්ට්‍රෝන වල වේගය අඩු වැඩි වෙනවා. හරිද? ඉතින් එතකොට ඉලෙක්ට්‍රෝන වල වේගය වෙනස් වෙනවා. එකිනෙකට ඒ ඉලෙක්ට්‍රෝන වල වේගයන් වෙනස්. එතකොට අපිට විදිහක් නැහැනේ මේ හැම ඉලෙක්ට්‍රෝනයකම වේගය වෙනම හොයා ඉන්න අපිට විදිහක් නැහැනේ. ඔය පැය 3මාරේ හරි පැය 2කේ හරි අපිට වෙන්නේ එතකොට ඕක හොයා ඉන්න තමයි. ගාණක් ආවොත් එහෙම. එහෙම කරන්න බෑනේ. අපි මොකද්ද ඒකින්ද කරන්නේ? අපි කරන්නේ මේ සමස්ත ඉලෙක්ට්‍රෝන වල මධ්‍යග්න ප්‍රවේගයක් ගැන අපි සලකනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියලා. පැහැදිලිද? ළමයි ඔය මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙනවා විශේෂිත භෞතික රාශි කීපයක් ගැන. හරිද? මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙනවා විශේෂිත වෙච්ච භෞතික රාශි කීපයක් ගැන. හරිද? හරියටම කිව්වොත් එහෙම එක භෞතික රාශියක් තමයි ඔයාලට විශේෂිත වෙන්නේ. ඒක තමයි ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. මම ඒකට මෙහෙම කියන්නම්. දැන් ඔයාලා මේ වෙද්දි දන්නවා මොකද්ද ඝනත්වය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් මට කියන්නෝ ඝනත්වය මොකද්ද? ඝනත්වය කියන්නේ මොකද්ද ළමයි? ඔයා දන්නවා ඝනත්වයක් කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධයක්නේ ඝනත්වය කියලා කියන්නේ. එහෙම නේද? ඒකක පරිමාවක ස්කන්ධයකට තමයි ඝනත්වයක් කියලා කියන්නේ. ඉතින් ඔය ඝනත්වය ඔයාලා දන්නේ ඒකක පරිමාවක ස්කන්ධය කියලානේ. එහෙම නෑ ළමයි. තව විවිධාකාරයේ විච්ච ඝනත්වයන් තියෙනවා. හරිද? පෘෂ්ඨික ඝනත්වය, රේඛීය ඝනත්වය, හරිද? ඔය වගේ විවිධාකාරයේ විච්ච ඝනත්වයන් තියෙනවා. හරිද? අන්න ඒ වගේ ඝනත්ව වලින් තව එක ඝනත්වයක් තමයි නිදහස් ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ. මොකද්ද ළමයි? නිදහස් ආරෝපණ ඝනත්වය. හරිද? මෙන්න වචනේ හොඳට මතක තියාගන්න. නිදහස් ආරෝපණ ඝනත්වය. නිදහස් ආරෝපණ ඝනත්වය. හරිද? ළමයි මොකක්ද නිදහස් ආරෝපණ ඝනත්වය? අපි n කියලා කියනවා. ළමයි නිදහස් ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ මෙන්න මෙහෙකට. හරිද? දැන් හිතන්න මෙන්න මේ විදිහට සන්නායක කැබැල්ලක් තියෙනවා. ඔය සන්නායක කැබැල්ලේ හරි ඔය සන්නායක කැබැල්ලේ හරි මෙන්න මේ විදිහට සන්නායක කැබැල්ලක් තියෙනවා. ඔය සන්නායක කැබැල්ලේ ළමයි අපි දන්නවා විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න නිදහස් ආරෝපණ තියෙන්න එපා. අර බන්ධන වලට බැඳිච්ච ආරෝපණ බෑ. හරි අර කතාවකුත් තියෙන එන ප්‍රසිද්ධ කතාවක් තියෙන බැඳුත් එකයි නොබැඳුත් ගොඩයි කියලා. හරිද? ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? මේ බැඳුනොත් කියන්නේ බන්ධන ඇති කරගත්තොත් එහෙම නිදහසේ චලිත වෙන්න විදියක් නැහැ. බන්ධන ඇති කරගත්තොත් එහෙම නිදහසේ චලිත වෙන්න විදියක් නැහැ. හරි? ඉතින් ඒක නිසා බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි. හරි? ඒ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ මෙතනත් එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. හරිද? අර බැඳිලා නැති බන්ධන වලින් බැඳිලා නැති නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝන වලට තමයි අපි කියන්නේ නිදහස් ආරෝපණ කියලා. හරිද? ඔන්න ඔය නිදහස් ආරෝපණ නිසා තමයි විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන. අර බන්ධන වලට බැඳිච්ච ඉලෙක්ට්‍රෝන මේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න උපයෝගී වෙන්නේ නැහැ. එතකොට මොකද්ද මේ නිදහස් ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ? නිදහස් ආරෝපණ ඝනත්වය කියන්නේ ළමයි
ඒකක පරිමාවක් තුල පවතින නිදහස් ආරෝපණ ප්‍රමාණයට තමයි අපි කියන්නේ නිදහස් ආරෝපණ ඝනත්වය කියලා. හරිද? එහෙම නැත්නම් ඒකක පරිමාවක් තුල පවතින නිදහස් ආරෝපණ ප්‍රමාණය. මම කිව්වා ආරෝපණ ප්‍රමාණයයි ආරෝපණයයි කියන්නේ දෙකක්. ආරෝපණ ප්‍රමාණය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයම තමයි. හරිද? ආරෝපණ ප්‍රමාණය කියලා කියන්නේ 1.6 වැඩි කිරීම 10 රින් 19 ඒව කීයක් තියෙනවද කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනනේ. මොකද අපි දන්නවා 1.6 වැඩි කිරීම 10 රින් 19ක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. හරිද? ඉතින් ආරෝපණ ප්‍රමාණය කියලා කියන්නේ අර වගේ ඒවා 1.6 වැඩි කිරීම 10 රින් 19 ඒව කීයක් තියෙනවද කියන එක. කතාව තේරුණා නේද? හරිද? ඉතින් එතකොට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියන එක තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියන එක තමයි නිදහස් ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ. තේරුණානේ? කතාව පැහැදිලිනේ? හරි. ඉතින් එතකොට නිදහස් ආරෝපණ ඝනත්වය n කියන එක්කෙනා එහෙම නැත්නම් ඒකක පරිමාවක් තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියන එක ඔන්න ඔළුවේ තියාගන්න. මොකද අපිට ඒක ඕනේ වෙනවා. හරිද? මම පැත්තකට කරලා ඒක කියන්නම්. හරි. ආයන්න චුට්ටක් මෙන්න මෙහෙම ඉන්න පැත්තකට වෙලා. හරි. මම පැත්තකට කරලා දියමු මේක. කොයි පැත්තෙන්ද? මේ පැත්තෙන් දාමුද? මේ පැත්තෙන් දාමුනේ. හරි. මොම් පැත්තකට වෙලා ඉන්න අපි. හරි. හරි. ඔය විදිහට. හරිද? එතකොට ඊට පස්සේ ළමයි මෙන්න මේක බලන්නකො පොඩ්ඩක්. දැන් මෙන්න මේ කාරණාව හොඳට තේරුම් ගන්න. හරිද? ඔයා දන්නවා වේගය කියන්නේ මොකද්ද? දැන් හැමතිස්සෙම ළමයි ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි ඔයාලා මතක තියාගන්නේ සමීකරණ වයිස්. හරිද? සමීකරණ වයිස් දේවල් මතක තියාගන්න එපා මම කියන්නේ. හරි? ඒක ඔයාලට යම් තාක් දුරකට ගණන් හදාගනිද්දි යම් තාක් දුරකට ප්‍රශ්න කරද්දි ඔයාලට පහසුවක් වෙයි. හැබැයි ඔයාලට හැම ගානක්ම ඒ විදිහට හදාගන්න බැරි වෙයි. හරි? අර පොඩ්ඩක් ගැඹුරු මට්ටමේ තියෙන ගානක් ඒ විදිහට හදාගන්න බැරි වෙයි. මම කියන්නේ අර්ථ දැක්වීම වයිස් මතක තියාගන්න. ඒ කියන්නේ දැන් ඔයාට කියනවා නම් s ut ධන භාගයක් at වර්ගය කියලා සමීකරණය මතක තියාගන්න කියලා. ඔයා s කියන එක්කෙනා වෙනකොට විස්ථාපනය සමානයි ආරම්භක ප්‍රවේගයේ වැඩි කිරීම කාලය ධන භාගයක් ත්වරණය වැඩි කිරීම කාලය වර්ගය. අන්න ඒ විදිහට මතක තියාගන්න. ඒ කියන්නේ මේක අවබෝධයෙන් මතක තියාගන්න. හරිද? මේකේ අර්ථ දැක්වීම වයිස් මතක තියාගන්න. අර සංකේත වයිස් මතක තියාගන්න යන්න එපා. මොකද ඔයා ඊට පස්සේ හොයනවා කො මේකේ s නෑනේ, කො මේකේ a නෑනේ, කො මේකේ t නෑනේ. හරිද? සමහර අවස්ථාවලදී ත්වරණය වෙනුවට f දෙනවා. එතකොට ඔයා හොයනවා කො මේකේ ත්වරණය a නෑනේ කියලා. හරි? ඔන්න ඔහොම වැඩක් වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයා අවබෝධයෙන් මතක තියාගන්න, අර්ථ දැක්වීම වයිස් මතක තියාගන්න, මේ විදිහට සංකේත වයිස් මතක තියාගන්න ගන්න එපා. හරිද? ඒක ඔයාලට දැන් තේරෙයි පට්ට ලේසියිනේ, ඒක ඊසිනේ කියලා. කෙලින්ම ආදේශ කරලා දාන්න තියෙන්නේ කියලා නෑ. ඒක වැරදි. එහෙම බෑ. හැම තැනදීම මේක කරන්න බෑ ළම. ඒක නිසා මං කියන්නේ මේක තේරුම් අරගෙන අවබෝධයෙන් මතක තියාගන්න. හරිද? ඉතින් එතකොට ඔයා තේරුම් ගන්න නිදහස් ආරෝපණ ඝනත්වය කියන්නේ මොකක්ද කියලා. දැන් මං කියා හිටියේ මොකක්ද වේගය කියන්නේ කියලානේ. හරිද? මොකක්ද ප්‍රවේගය කියන්නේ? දැන් ඔයා දන්න විස්ථාපනයේ බෙදීම කාලය. ඕකනේ ඔයාලා දන්නේ. ඔන්න ඕක තමයි ඔයාලා දන්න දේ. හරිද? හැබැයි ඇත්තටම විස්ථාපනයේ බෙදීම කාලයද? ඔව් ඒක හරි. හැබැයි අපිට මෙන්න මෙහෙම හරියටම මේක අර්ථ දක්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ප්‍රවේගය කියලා කියන්නේ ඒකක කාලයකදී ගමන් කරපු මොකක්ද? දුර. එහෙම නැත්නම් විස්ථාපනය. ඒකක කාලයකදී ගමන් කරපු විස්ථාපනයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මේ වේගය කියලා. එහෙම නැත්නම් ප්‍රවේගය. පැහැදිලිද? අර ඒක කාලයකදී ගමන් කරපු විස්ථාපනයට අපි කියනවා ප්‍රවේගය කියලා. ඒක කාලයකදී ගමන් කරපු දුරට අපි කියනවා වේගය කියලා. හරිද? ඉතින් එතකොට අන්න ඒ අර්ථ දැක්වීම මම මෙතනදී පාවිච්චි කරනවා. ඒ අර්ථ දැක්වීම මම මෙතනදී පාවිච්චි කරනවා. ළමයි ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන ඝනත්වය, ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මේ පැත්තට චලිත වෙනවා නම්, මේ දිහාවට චලිත වෙනවා නම් මෙයාගේ සම්මත ධාරාව කොහෙද තියෙන්නේ? සම්මත ධාරාව තියෙන්නේ මෙන්න මේ දිශාවට. සම්මත ධාරාව ඔන්න ඔය දිශාවට තියෙනවා. එහෙම නේද? සම්මත ධාරාව මේ දිශාවට තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධවනේ තියෙන්නේ. ඒක ඔයා දන්න දෙන්නේ. හරි. ඉතින් එතකොට මේ ඉලෙක්ට්‍රෝන වල මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය මම VD කියලා මම ගන්නවා. ඉලෙක්ට්‍රෝන වල මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය මම කියනවා VD කියලා.
හරිද? මොකද්ද? VD ඉලෙක්ට්‍රෝන වල මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගය VD කියලා වම කියනවා. මොනවද කියන්නේ? හරි? VD මොකද්ද? මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගය ඔන්න මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගය අර්ධ ළමයි හරි දැන් මම මේ ටික පොඩ්ඩක් එහාට දාගන්න ඔන්න ඔය විදියට හරි දැන් ඔයා පොඩ්ඩක් මේක ඔළුවට දාගෙන තියාගන්න ඕනේ දැන් මම යන්නේ මෙන්න මේ මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරගන්නයි මම යන්නේ දැන් හරිද ඒක නිසා හොඳට මේක බලා ගන්න හොඳට මේක තේරුම් ගන්න අනිවාර්ය විභාගකට එනවාම තමයි මේකේ ව්‍යුත්පන්න කිරීම හරිද ඉතින් ඒකෙන්ද හොඳට මේක තේරුම් ගන්න කොහොමද මේක වෙන්නේ කියලා හරිද හරි දැන් මේ බලන්නකෝ රූපතරණේ දීලා තියෙනවා මෙන්න මේ වගේම පොඩි සන්නායකයක්. හරිද? ඔය සන්නායකේ මෙන්න මේ විදිහට නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙන්න මේ වගේ. හරි. දැන් මෙන්න මේ හරස්කඩේ ඉඳලා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඒකක කාලයකදී චලිත වෙච්ච දුර ප්‍රමාණය. හරි. අපි හිතමු VV වේග වලින් මෙයාලා යන්නේ. හරිද? මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගයෙන් මෙයාලා යනවා කියලා අපි හිතමුකෝ. එතකොට මෙන්න මේ හරස්කඩේ ඉඳලා අපි කාලය මිනුම් කරා කියන්නකෝ. ඔය හරස්කඩේ ඉඳලා කාලය මිනුම් කරාට පස්සේ එක තප්පරයක් තුලදී මෙයා මෙන්න මේ විදිහට මෙන්න මෙච්චර දුර ප්‍රමාණයක් ගෙවාගෙන ගියා. හරිද? t සමානයි තප්පර 1යි කියලා හිතන්නකෝ. හරි? ළමයි t සමානයි තප්පර 1ේදී මෙයා කොච්චර දුර ප්‍රමාණයක් යන්න ඇද්ද? ඔයා මේ වෙද්දිත් දන්නවා දැන් විස්ථාපනය බෙදීම කාලය කියන්නේ මොකද්ද? ප්‍රවේගය. ඒ කියන්නේ මොකද්ද? ඒක කාලයකදී ගමන් කරපු විස්ථාපනයට තමයි කියන්නේ අපි ප්‍රවේගය කියලා. ඉතින් එතකොට එක තප්පරයක් තුලදී ගලාගෙන ගියපු දුර ප්‍රමාණය වෙන්නේ කොච්චරද? එක තප්පරයක් තුලදී ගලාගෙන ගියපු දුර ප්‍රමාණය තමයි ඉලෙක්ට්‍රෝන වල මධ්‍යස්ථ ප්ලාවිත ප්‍රවේගය. ඇයි ඒ? එක තප්පරයක් තුලදී ගලාගෙන ගියපු විස්ථාපනයට අපි කියනවා ප්‍රවේගය කියලා. පැහැදිලිනේ? ඒක කාලයකදී ගලාගෙන ගියපු එහෙම නැත්නම් ඒක කාලයකදී ගෙවා ගියපු විස්ථාපනයට අපි කියනවා ප්‍රවේගය කියලා. සරලයි කතාව පැහැදිලිනේ? තේරුණාද? හරි. ඉතින් එතකොට මේ විදිහට මම එක තප්පරයකදී මේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියපු දුර ප්‍රමාණය මම VD කියලා සලකනවා. VD කියලාම සලකනවා. හරිද? අපි ලියමු මේක. එක තප්පරයකදී ගලාගෙන ගියපු දුර ඔන්න. එක තප්පරයකදී ඉලෙක්ට්‍රෝන ගලා ගිය දුර කීයද? VD. එක තප්පරයකදී ගලා ගියපු දුර ප්‍රමාණය VD කියලා අපිට ගන්න පුළුවන්. හරිද? දැන් මේ බලන්නකෝ. හරි ලස්සන කතාවක් මෙතන කියන්නේ. හරිද? දැන් මෙතනදී කැපිටල් I කියලා ධාරාවකුත් යනවා ළමයි. හරිද? දැන් මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යනවා නම් ඊට ප්‍රතිවිරුද්ධව අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට සම්මත ධාරාවක් ගලාගෙන යා යුතුමයි. එහෙම නේද? ඊට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරාවක් මේ විදිහට ගලාගෙන යා යුතුමයි. හරි. දැන් එතකොට එක තප්පරයකදී ගලාගෙන ගියපු ආරෝපණ ප්‍රමාණය කියන්නේ මොකද්ද? එක තප්පරයකදී ගලාගෙන ගියපු ආරෝපණ ප්‍රමාණය කියලා කියන්නේ විද්‍යුත් ධාරාවනේ. නේ? ඒ ආරෝපණ ප්‍රමාණය ගලාගෙන ගියේ කොහොමද? මේ ඉලෙක්ට්‍රෝන වලින්නේ. නේද? ඒක ඔයා දන්න කතාවනේ දැන්. හරි.
ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් චලිත වීම නිසා තමයි ධාරාවක් ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා තව තැනකට චලිත වීම නිසා තමයි ධාරාවක් ඇති වෙන්නේ. සම්මත ධාරාව කියන එක න ะ. එහෙම නැතුව නිකම්ම ඇති වෙන්නේ නැහැ සම්මත ධාරාවක්. හරි. ඉතින් එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවද කියලා බලන්නේ කොහොමද? අන්න ඒකට තමයි අපට ඕන වෙන්නේ ළමයි නිදහස් ආරෝපණ ඝනත්වය කියන එක න ะ. පැහැදිලිද? කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මේ තප්පර එකක කාලය තුලදී මෙන්න මේ හරස්කඩ හරහා ගලාගෙන ගිහිල්ලා තියෙනවද කියලා බලන්න අපිට ඕන වෙන එක්කෙනා තමයි නිදහස් ආරෝපණ ඝනත්වය. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියන භෞතික රාශිය. හරි. ඔයා දන්නවා දැන් මොකද්ද නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා කියන්නේ? ඒකක පරිමාවක් තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට තමයි අපි කියන්නේ නිදහස් ආරෝපණ ඝනත්වය කියලා. හරි. දැන් ඔන්න එන්න කතාවට අපි. හරි. දැන් එන්න කතාවට. දැන් අපි දන්නවා ඒකක පරිමාවක් තුල පවතින මේ බලන්නකෝ මේ ඒකක පරිමාවක් තුල ඒකක පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කියන්නේ කවුද? නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කියන්නේ කවුද? n. එහෙනම් ඒකක දෙකක පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කියන්නේ කීයද? 2යි n. එහෙනම් ඒකක 3ක 3යි n, 4ක 4යි n, 5ක 5යි n. ඔය විදිහට අපිට පුළුවන් නේද ළමයි මෙන්න මෙයාගේ වර්ගඵලය සහ දිග දන්නවනම් වර්ගඵලය සහ දිග දන්නවනම් මෙන්න මෙයාගේ වර්ගඵලය සහ දිග දන්නවනම් ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ පරිමාව දන්නවා නම් මෙන්න මේ පරිමා කොටස ඇතුළත පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හොයන්න පුළුවන් නේද? ඇයි අපි දන්නවා ඒකක පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න n. එහෙනම් ඒකක පරිමා 2ක 2යි n, 3ක 3යි n, 4ක 4යි n, 5ක 5යි n. එහෙනම් හිතන්න මෙයාගේ පරිමාව අපි ගමු මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A කියලා. අපි ගමු මෙයාගේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A. හරිද? මෙයාගේ දිග අපි දන්නවා VD. එහෙනම් අපිට කියන්න පුළුවන් A වැඩි කිරීම VD පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කවුද? n වැඩි කිරීම AVD කියලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. n වැඩි කිරීම AVD කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ තප්පර එකක කාලය තුලදී කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගලාගෙන ගිහිලා තියෙනවද ළමයි? මෙන්න මේ පරිමාව තුල පවතිච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගලාගෙන ගිහිලා තියෙනවා. හරිද? ඉතින් එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් දැන්. හරි. අපිට ඒක ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? තප්පර එකකදී ගලා ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හරියටම සමානයි කාටද? තප්පර එකකදී ගලා ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හරියටම සමානයි මෙන්න මේ පාට කරලා තියෙන වර්ගඵලය මේ පාට කරලා තියෙන පරිමාව තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට. හරිද? අපි ඒ කියමු මොකද්ද? වර්ණ කළද? වර්ණ කළ කියුනේ. හරි. වර්ණ කළ හරි පාට කර හරි මොකක් හරි. හරි. පාට කළ කියලා දාමු. පාට කළ පරිමාව තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. හරිද? ඉතින් දැන් අපි දන්නවා ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන හරියටම කීයද? මේ බලන්න මේ ඒකක පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන n. එහෙනම් ඒ වගේ 2ක 2යි n, 3ක 3යි n, 4ක 4යි n නම් මේ A වැඩි කිරීම VD පරිමාවක පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කීයද? NAVD කියලා අපිට ගන්න පුළුවන්. n වැඩි කිරීම VD
D වැඩි කිරීම A. එවන්න නැත්නම් මේව ගමු. N වැඩි කිරීම A VD. හරිද? ඔන්න ඔය විදියට. ඔන්න බලන්න. හරිද? මෙන්න මේ විදියට ගන්න පුළුවන් අපිට. N වැඩි කිරීම A VD කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතර එක තප්පරයකදී ගලාගෙන ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඔය අපි හෙව්වේ ළමයි. හැබැයි ධාරාව කියන්නේ මොකද්ද? ධාරාව කියලා කියන්නේ එක තප්පරයකදී ගලාගෙන ගියපු ආරෝපණ ප්‍රමාණය. දැන් ඔයා දන්නවා එක ආරෝපණයක් එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයක් කියන්නේ මොකද්ද? 1.6 වැඩි කිරීම 10 ඍණ 19. හරිද? ඔන්න ඒ විශාලත්වය මම සලකන්න සිම්පල් E කියලා. හරි මෙන්න බලන්න 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම් කියන විශාලත්වය මම සිම්පල් E කියලා සලකන්න. හරිද? මෙන්න මේ විදිහට ඔන්න මතක තියාගන්න මම මේ කලිනුත් දීලා තියෙනවා ඔයාලට. හරි? දැන් මේ බලන්නකෝ එහෙනම් එක තප්පරයක් තුලදී ගලාගෙන ගියපු එක තප්පරයකදී ගලා ගිය ආරෝපණය කියන්නේ කවුද? මේ බලන්නකෝ මේකේ ලොජික් එක පොඩ්ඩක් තේරුම් ගන්නකො ඈ. හරිම සරල ලොජික් එකක් මේකේ තියෙන්නේ. පට්ට ඊසි ලොජික් එකක් මේකේ තියෙන්නේ. හරිද? එක තප්පරයකදී ගලා ගියපු ආරෝපණය කියලා කියන්නේ n වැඩි කිරීම AVD වැඩි කිරීම E. කතාව සරලයිනේ තේරුණානේ. නේද? පැහැදිලිනේ. හරි. ඇයි ඒ? දැන් ඔයා දන්නවා එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලා ගියොත් එහෙම එයාගේ ආරෝපණය කීයද? ඒ වගේ දෙගුණයක්. තුනක් ගලාගෙන ගියොත් ඒ වගේ තුන් ගුණයක්. හතරක් ගියොත් හතර ගුණයක්. හරි. එහෙමනම් ඉලෙක්ට්‍රෝන n වැඩි කිරීම a වැඩි කිරීම vd ප්‍රමාණයක් ගලාගෙන ගියොත් එයාගේ ආරෝපණය කියන්නේ කවුද? ඒ සෙට් එකම ගුණ වෙන්න ඕනේ එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඒක තමයි අපි මේ හෙව්වේ. ඔන්න එහෙනම් එක තප්පරයකදී ගලාගෙන ගියපු ආරෝපණය තමයි අපට මේ ලැබිලා තියෙන්නේ ළමයි. හරි. එක තප්පරයකදී ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය ඔන්න අපට ওই විදිහට ලැබිලා තියෙනවා. හරිද? ඉතින් ළමයි අපි දන්නවා දැන් එක තප්පරයකදී ගලාගෙන ගියපු ආරෝපණ ප්‍රමාණය කියන්නේ කවුද? එක තප්පරයකදී ගලා ගිය ආරෝපණය කියන්නේ කවුද ළමයි? කවුද? ධාරාව, විද්‍යුත් ධාරාව. ඔයා දන්නා එක. විද්‍යුත් ධාරාව. හරිද? විද්‍යුත් ධාරාව. ඉතින් එතකොට අපිට මෙයාව කියන්න පුළුවන් කැපිටල් I සමානයි බලන්න කවුද මේ ඉන්නේ ළමයි? හරි මේක මතක තියාගන්න සරල ක්‍රමයක් කියන්න. හරි මොකක්ද දන්නවද? ඇයි නාවේ? බලන්න නැද්ද කියලා? බලන්න නැද්ද කියලා? හරි I සමානයි NAVD ඇයි නාවේ? හරි ඔන්න ඔය විදිහට තමයි මේ අපි එතකොට මෙන්න මේ මධ්‍යග්න ප්‍රාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් අපි ගොඩනගා ගන්න. හරි ටියුට් එක තියෙනවා ටියුට් එකේ ඉඩ තියෙනවා මෙන්න බලන්න ටියුට් එකේ ඉඩ තියෙනවා. හරිද? ටියුට් එකේ ඉඩ දෙපැත්තට බෙදලා මේ වගේම හරිද? දෙපැත්තට බෙදලා මේ වගේම මේ ටික ෆිල් කරගන්න ඕනේ. මෙන්න මෙතන වෙන කොහෙවත් නෙමෙයි ඈ. හරිද? ළමයි මෙතන හරි. ඔන්න ඔය විදිහට දෙපැත්තට ෆිල් කරගන්න. හරි. එතකොට දැන් එහෙනම් අපිට මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය. දැන් කවුද මෙතන I කියලා කියන්නේ? I කියලා කියන්නේ මේ සන්නායකය තුලින් ගලාගෙන ගියපු විද්‍යුත් ධාරාව. N කියලා කියන්නේ කවුද? ළමයි මතක තියාගන්න N කියලා කියන්නේ සන්නායකයකට ආවේනික එකක්. දැන් ජලයේ ඝනත්වය කීයද? 1000යිනේ. ඔයා කොහෙන් ජලයේ ඝනත්වය මෙන්න 1000ව තමයි ලැබෙන්නේ.
හරිද? දැන් වතුර බාල්දියක් තියෙනවා. ওই වතුර බාල්දියෙන් ඔයා පොඩි වතුර බින්දුවක් අරගෙන එයාගේ ස්කන්ධය මැල්ල එයාගේ පරිමාව අරගෙන ස්කන්ධයේ තියෙන පරිමාව හොයලා 1000යි කියලා ඔයා ගන්නවා. ඒ විදිහට ගත්තත් ජලයේ ඝනත්වය 1000යි කියලා එන්නේ. ඔයා අර ලොකු වතුර භාජනයේ වතුර ස්කන්ධය සහ වතුර පරිමාව මැල්ල ඝනත්වය හෙව්වත් 1000යි කියලාම තමයි එන්නේ. ජලයේ ඝනත්වය 1000යි නම් 1000ම තමයි. ඒ වගේ තමයි ළමයි මේ සන්නායකයේ නිදහස් ආරෝපණ ඝනත්වයත් නියතයි. යකඩ වලට තියෙන නිදහස් ආරෝපණ ඝනත්වය යකඩ වලට තියෙන නිදහස් ආරෝපණ ඝනත්වයම තමයි. තඹ වලට වෙන ආගයක්. හරිද? කොප මේ සිල්ව වලට තව ආගයක්. හරිද? ඊට පස්සේ රත්තරන් වලට තව ආගයක්. හරි? ඔය වගේ නිදහස් ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ ඒ අදාළ ලෝහයට ඒ අදාළ සන්නායකයට ආවේනික ලක්ෂණයක්. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒක රඳාපවතින්නේ ලෝහ වර්ගයේ මත පමණයි. හරි? එතකොට ඒ කියලා කියන්නේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. මේ සන්නායකයක් ගත්තොත් සාමාන්‍යයෙන් වෘත්තාකාරයි. ඉතින් ඒ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය සාමාන්‍යයෙන් වෘත්තාකාර හරස්කඩ වර්ගඵල තමයි තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ගානක විශේෂයෙන් සඳහන් කරලා තිබ්බොත් මේක කොටුවක් වගේ කියලා ඒ විදිහට ගාන හදලා ගන්න. හරිද? VD කියලා කියන්නේ අපේ නිදහස් ප්ලාවිත ප්‍රවේගය. නිදහස් ප්ලාවිත ප්‍රවේගය තමයි VD කියලා කියන්නේ. E කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. මෙන්න මෙයා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ කතාව සිද්ධ වෙන්නේ. හරිද? හරි. වීඩියෝ එක පෝස්ට් කරගෙන හරි එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි එහෙනම් මේක ෆිල් කරගන්න. එතනින් පස්සේ අපි ඉස්සරහට ගමන් කරනවා. අපි කතා කරනවා ධාරා ඝනත්වය ගැන. හරිද? ධාරා ඝනත්වය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කියන එක ගැන අපි හඳුන්වන්නේ. මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය. පැහැදිලිද කතාව? තේරුණානේ වැඩේ? හරි නේද? හරි. තේරුණ නැත්නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න කන්ටැක්ට් කරගන්නවාව. හරි. මොන හරි තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම මාත් එක්ක කතා කරන්න. මොකද්ද මෙතන තේරෙන්නේ නැත්තේ? ඇයි මේක තේරෙන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ කියන එක අනිවාර්යෙන් මට කියන්න. හරිද? ඒ කියන්නේ ඩවුට්ස් තියාගෙන කිසිම ඩවුට් එකක් තියාගෙන ඉස්සරහට යන්න එපා. අනිවාර්යෙන්ම සියල්ලම අස්සක් මුල්ලක් නෑරම ක්ලියර් කරගෙන ඉස්සරහට යමු අපි. හරිද? හරි. ඒකින්ද හරි එහෙනම් මේක කම්ප්ලීට් කරගන්න අපි එහෙනම් ඉස්සරහට යමු. හරි. අපි මෙතනින් පස්සේ කතා කරනවා මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගයෙන් පස්සේ අපි කතා කරනවා ධාරා ඝනත්වය ගැන. කවුද ළමයි මේ ධාරා ඝනත්වය කියලා කියන්නේ? අමුතු එක්කෙනෙක්. දැන් ධාරාව කියන්නේ කවුද කියන එක නම් අපි කතා කරමු. හරිද? කවුද මේ ධාරා ඝනත්වය කියලා කියන්නේ? හරි. දැන් මේ ධාරා විද්‍යුතේ මේ අපි කතා කරන්නේ බේසික්ම ටිකක්. ඒකයි මම මේ ස්පීඩ් මේ ටික කරගෙන යන්නේ. හරිද? ධාරා ඝනත්වය කියලා කියන්නේ හරිම ලේසි පාර්ට් එකක්. මොකද්ද මේ ධාරා ඝනත්වය කියන්නේ? මේ ධාරා ඝනත්වයෙන් එහෙම මහා ලොකුවට ගණන් ඉන්නේ නෑ ළමයි. හරිද? නමුත් ඔයා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද ධාරා ඝනත්වය කියන්නේ කියලා. හරිද? මොකද්ද ඇත්තටම ළමයි ධාරා ඝනත්වය කියලා කියන්නේ? හරි. ධාරා ඝනත්වය කියන්නේ මොකද්ද? දැන් ගණන් හදන මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගයෙන් සහ ධාරා ඝනත්වයත් මම ඉවර කරලා ඊට පස්සේ අපි ගණන් හදන්න පටන් ගන්නවා. එතකන් නෝට් එක කම්ප්ලීට් කරලා තියාගන්න. මම ගණන් හදලා ටියුට් එක වෙනම ක්වෙස්චන් බුක් එකේ අපේ ගණන් ටික මම වෙනම වීඩියෝ එකක් දානවා. හරිද? එතකොට ඒ ටික සජෙස්ට් කරලා මම ඔයාලට වීඩියෝ එකක් දානවා. ඒ ගණන් ටික. ඒකින්ද මුලින්ම දැන් නෝට් එක කම්ප්ලීට් කරගමු. අපි නෝට් එක කම්ප්ලීට් කරගෙන අපි වැඩ ටික ඉස්සරහට කරගෙන යමු. හොඳේ? හරි. එහෙනම් අපි කතා කරනවා ධාරා ඝනත්වය ගැන. මොකද්ද ළමයි ධාරා ඝනත්වය කියලා කියන්නේ? කරන්ට් ඩෙන්සිටි කියලා අපි කියනවා. හරිද? ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය. අපි J කියලා හඳුන්වනවා ධාරා ඝනත්වය. ළමයි මොකද්ද මේ ධාරා ඝනත්වය කියලා කියන්නේ? කරන්ට් ඩෙන්සිටි කියන්නේ මොකද්ද? හරිද? ළමයි ධාරා ඝනත්වය කියලා කියන්නේ දැන් හිතන්නකෝ සන්නායක කැබැල්ලක් තියෙනවා. ওই සන්නායක කැබැල්ල අරහා අපි දන්නවානේ මෙන්න මේ වගේ සන්නායක කැබැල්ලක් තියෙනවා. ওই සන්නායක කැබැල්ලේ මධ්‍ය අක්ෂය හරහා ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවනේ. එහෙම නේද? මධ්‍ය අක්ෂය කියන්නේ මෙන්න මේ අක්ෂය හරහා ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා ඔන්න ඔය විදිහට. හරි නේද ළමයි? හරි. මෙන්න මේ විදිහට ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා. හරි. ඔන්න ඔය විදිහට. දැන් ළමයි ධාරා ඝනත්වය කියන්නේ මහා අමුතු එක්කෙනෙක් නෙවෙයි. ධාරා ඝනත්වය කියන්නේ මොකක්ද දන්නවද? ධාරා ඝනත්වය කියලා කියන්නේ හරිද?
ඒකක වර්ගඵලයක ඊට ලම්බකව පවතින ධාරාවේ විශාලත්වයට තමයි අපි කියන්නේ ධාරා ඝනත්වය කියලා. මොකද්ද ළමයි? මේක මතක තියාගන්න. හරිද? අනිවාර්යෙන් මේවා ඕනේ වෙනවා. ඒකක වර්ගඵලයක. හරිද? ඒකක වර්ගඵලයක ඊට ලම්බකව පවතින ධාරාවේ විශාලත්වය. ධාරාවට තමයි අපි කියන්නේ ධාරා ඝනත්වය. එහෙම නැත්නම් J කියලා. ළමයි දැන් ඔයා දන්නවා ඒකක වර්ගඵලයකට ඊට ලම්බකව පවතින ධාරාවේ විශාලත්වය තමයි ධාරා ඝනත්වය කියලා කියන්නේ. ළමයි එහෙනම් ඔයා දන්නවා දැන් ඒකක වර්ගඵල දෙකක ධාරා ඝනත්වයේ විශාලත්වය කීයද? 2යි නේද? හරිද? ඒකක ධාරා 3ක 3යි J. හරිද? හරි. එතකොට එහෙනම් කැපිටල් A හරස්කඩක් කරහා පවතින ධාරාවේ විශාලත්වය කීයද? AJ. හරිද? අර ඇක්ෂන් ජැක්ෂන් නෙවෙයි ඈ. හරි. AJ. හරි. එතකොට අපිට ධාරා ඝනත්වයේ විශාලත්වය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද දන්නවද? ධාරා ඝනත්වය සමානයි ධාරාවේ විශාලත්වය බෙදීම ලම්බක වර්ගඵලය. ඊට ලම්බක වර්ගඵලය. හරිද? ඒතර ධාරා ඝනත්වය මම J කියලා ගත්තොත් ධාරාවේ විශාලත්වය කැපිටල් I කියලා මම ගන්නවා. ඊට ලම්බක වර්ගඵලය කැපිටල් A කියලා මෙන්න මේ විදිහට ගන්නවා. ළමයි දැන් මේ බලන්නකෝ. ධාරා ඝනත්වයේ විශාලත්වය I බෙදීම A කියලා මෙන්න මේ විදිහට ගන්න පුළුවන් ළමයි. හැබැයි හොඳට මතක තියාගන්න මේකෙදී අපි පාවිච්චි කරන්නේ වර්ගඵලයේ විදිහට ලම්බක වර්ගඵලය. දැන් ඔයාට දෙනවා ආනත වර්ගඵලයක්. හරිද? මේ විදිහට ගාණක් හදද්දි ඔයාට දෙනවා ආනත වර්ගඵලයක්. මම කිව්වනේ මේකෙදී ඔයාට අර එහෙම ලොකුවට ගාණක් කියලා දෙන්නේ නැහැ. හරිද? ඔයාට එහෙම දෙන්නේ නැහැ ගාණක්. හරිද? මේ ඔයාට දෙන්නේ නිකන් එහෙම ධාරා ඝනත්වය කියන එක කෙනා දන්නවද කියන එක තේරුම් ගන්න විතරයි ඔයාට දුන්නොත් ගාණක් දෙන්නේ. හරිද? ඔයාට මෙන්න මේ විදිහට වර්ගඵලයක් දෙනවා. හරි මේක නම් කේස් එකක් නැහැ. ලම්බකයි ධාරාව ගලාගෙන යන දිශාවට ලම්බකව මේක තියෙන්නේ. ඒකින්ද මේක ලම්බක වර්ගඵලයක්. ඒක කේස් එකක් නැහැ. හැබැයි ඔයාට දෙනවා මෙන්න මෙහෙම. ඔයාට දෙනවා මෙන්න මේ විදිහට ආනත වර්ගඵලයක්. ඔන්නෝම ආනත වර්ගඵලයක් දෙනවා. ඒ ආනත වර්ගඵලයේ ආනතියත් ඔයාට දෙනවා θ කියලා. ඔන්න ඔය විදිහට. හරිද? ඒ ආනත වර්ගඵලයේ ආනතියත් ඔයාට දෙනවා θ කියලා. දැන් එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? මේ ආනත වර්ගඵලයේ ආනතිය හොයද්දී ඔයා මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයාට දෙන්නේ මෙන්න මේ වර්ගඵලයේ විශාලත්වය. හරිද? මෙන්න මේ වර්ගඵලයේ විශාලත්වය තමයි ඔයාට දෙන්නේ. හරි මේ වර්ගඵලයේ විශාලත්වය අපි හිතමු කැපිටල් A කියලා. මේ වර්ගඵලයේ විශාලත්වය කැපිටල් A. හරිද? මේ හරහා ගලාගෙන යන ධාරාවේ විශාලත්වය කැපිටල් I. දැන් ඔයාට කියනවා ධාරා ඝනත්වය හොයපාන් කියලා. දැන් කොහොමද ඔයා ධාරා ඝනත්වය කියලා කියන්නේ? දැන් අපි මේක විභේදනය කරගන්න ඕන ළමයි. මෙයාගේ ලම්බක සංරචකයයි අපි ගන්න ඕනේ. හරිද? මෙයා විභේදනය කරගත්තට පස්සේ මෙයාගේ ලම්බක සංරචකයයි අපි ගන්න ඕනේ. ඒතකොට ලම්බක සංරචකය අපිට ගන්න පුළුවන් කොහොමද? A cos θ කියලා. හරිද? A cos θ කියලා. ළමයි මේක මෙච්චර දුරටම මං හිතන්නේ අහයි කියලා. මොකද මේ වෙනකම් පාස් පේපර්ස් වලවත් මේක අහලා නැහැ. මෙහෙම කතාවක් අහලා නැහැ. හරිද? ඉතින් ඒකින්ද මං හිතන්නේ මෙච්චර දුරට මේක අහයි කියලා. හරි. ඒකින්ද මේ මම ඒක ෂෝට් නෝට් එකට විතරක් දැම්මා. නෝට් එකටත් ඔයාලා දාගන්න එපා. නිකන් හැබැයි මතක තියාගන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. හරිද? මොකද්ද වෙන්නේ කියන එක මතක තියාගන්න. මම ෂෝට් නෝට් එකටත් ඔයාලට දැම්මා ඒ සිද්ධිය. මම ඔයාලට දීපු ෂෝට් නෝට් එකේ. හරිද? නෝට් එකෙත් අවශ්‍ය කට්ටිය දාගන්න මෙන්න මේ විදිහට ප්‍රධාන කාරණා ටික විතරක්
නෝට් එකේ අපි දාගමු. අවශ්‍ය නම් කට්ටිය දාගන්න. නැත්තම් ඒක නැතත් කමක් නැහැ. මොකද මේ වෙනකම් විභාගවල අහලත් නැහැ. නමුත් මම ඉතින් අහයිදෝ කියලා කමන්නේ අර වැඩිදිරු විස්තරත් එක්ක ඉතින් අපි දුන්නා වුණා. හරිද? ධාරා ඝනත්වය කියන්නේ මෙන්න මෙයාටයි කියලා අපි දුන්නා. හරිද? එතකොට හරිම ධාරා ඝනත්වය ආ තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඇත්තටම ධාරා ඝනත්වය කියන්නේ කියලා. ඉතින් ඔන්න ඇත්තටම ධාරා ඝනත්වය කියලා කියන්නේ ඔන්න ඕකටම. පැහැදිලිද මම මේ කියන කතාව? තේරුණා නේද? හරිද? හරි. ඉතින් එහෙනම් නෝට් එක කම්ප්ලීට් කරගන්න ඕනේ මෙන්න මේ ටික. හරිද? ඔය ටික නෝට් එක කම්ප්ලීට් කරගන්නකො තනත් ධාරා ඝනත්වය කියන තැනත් මම දීලා තියෙනවා පොඩි ඉඩ ප්‍රමාණයක්. හරිද? ඉඩ නම් පොඩ්ඩක් සීමිතයි. පොඩ්ඩක් ඒක දාගන්නකො ධාරා ඝනත්වය කියලා. හරිද? ඒ ධාරා ඝනත්වය කියලා දාගන්නවා වගේම මෙන්න මේ සිලින්ඩරාකාර කොටසත් ඇඳ ගන්න ළමයි. හරිද? මෙන්න මේ ටිකත් පොඩ්ඩක් දාගන්න. හරිද? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ධාරාවක් ගලාගෙන යන්නේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට. ඒ මොකද සන්නායකයක මෙන්න මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට. එතකොට සම්මත ධාරාව ගලාගෙන යන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මෙන්න මේ ටික පොඩ්ඩක් දාගන්න ඕනේ. විද්‍යුත් ක්ෂේත්‍රය. ඔය පැත්තටම තමයි ළමයි සම්මත ධාරාවේ විශාලත්වය තියෙන්නේ. මේ පැත්තටම තමයි අර J ගේ විශාලත්වය තියෙන්නේ. හරිද? J එහෙම නැත්නම් ධාරා ඝනත්වය තියෙන්නේ ඔය පැත්තටම තමයි. ළමයි දැන් මෙන්න මේක විශේෂයි. හරිද? මේ ධාරා ඝනත්වය කියන එක්කෙනා ළමයි දෛශික රාශියක්. ඒක අර ධාරාව වගේ අදිශ රාශියක් නෙවෙයි. හරිද? එයාට දිශාවක් තියෙනවා. එයාගේ දිශාව තමයි හැමතිස්සෙම කොහෙටද එයාගේ දිශාව තියෙන්නේ? හරස්කඩ වර්ගඵලයට ලම්බක වෙච්ච දිශාව. හරිද? හරස්කඩ වර්ගඵලයට ලම්බක වෙච්ච දිශාව තමයි ධාරා ඝනත්වයේ දිශාව කියලා කියන්නේ. ඒකෙන් හින්දා හොඳට මතක තියාගන්න ධාරා ඝනත්වය කියලා කියන්නේ දෛශික රාශියක්. ඒක අදිශ රාශියක් නෙවෙයි අර ධාරාව වගේ. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ධාරා ඝනත්වය සහ ධාරාව අතර සම්බන්ධතාවය අපි ගන්නෙ. හරිද? අර මම කියපු කාරණාවත් මතක තියාගන්න. එතකොට ලම්බක වර්ගඵලයයි අපි ගණන්නේ. ඕම ලම්බක වර්ගඵලය ගණන්දී අනිවාර්යෙන්ම ලම්බක වර්ගඵලයක් තිබ්බේ නැත්තම් ඒ කියන්නේ අපට ධාරාව ගලාගෙන යන දිශාවට ආනත වර්ගඵලයක් නම් දීලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ඒක විභේදනය කරගෙන ඒකේ ලම්බක වර්ගඵලය ගන්න. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතකොට ඒකේ කතාව සිද්ධ වෙන්නේ. ඒකත් පොඩ්ඩක් අවබෝධ කරගන්න, ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න කොහොමද මේක වෙන්නේ කියලා. වීඩියෝ එක පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා අවශ්‍ය කට්ටිය ඕනනම් ඒක මේ නෝට් ඩවුන් කරගන්න. මම ෂෝට් නෝට් එකේ දීලා තියෙනවා ඔයාලට. අර ෂෝට් නෝට් එකේ පැහැදිලිවම දීලා තියෙන නෝට් එකේ මම දුන්නේ නැත්තේ මොකද ඒක එකක් තමයි අපේ සිලබස් එකෙත් නැති නිසා සහ එහෙම සමීකරණයක් දෙන්න සිලබස් එකෙත් නැති නිසා සහ මේ වෙනකම් විභාගවලත් අහලා නැහැ. නමුත් දැනගෙන ඉන්න. අපි දැනගෙන ඉන්න බෑ මොකද්ද වෙන්නේ කියන එක. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි ඒකට ධාරා ඝනත්වය සිද්ධ වෙන්නේ. ළමයි මොනවද මේ ධාරා ඝනත්වයේ SI ඒකක වෙන්නේ? මොනවද ධාරා ඝනත්වයේ SI ඒකක වෙන්නේ? ළමයි ධාරා ඝනත්වයේ SI එක බලන්න මේ බලන්නකො මේ. හරිද? දැන් I කියන්නේ කවුද? I කියලා කියන්නේ ධාරාවක්. හරිද? I කියලා කියන්නේ ධාරාව capital A. හරි. capital A ඇම්පියර් ඈ. හරස්කඩ වර්ගඵලය කියන්නේ කවුද? හරස්කඩ වර්ගඵලය කියන්නේ ළමයි වර්ග මීටර. ඔන්න වර්ග මීටර. එහෙනම් මෙයාගේ SI ඒකක වෙන්නේ මොනවද? මෙයාගේ SI ඒකක වෙන්නේ වර්ග මීටරයට ඇම්පියර්. වර්ග මීටරයට ඇම්පියර් තමයි මෙයාගේ SI ඒකක වෙන්නේ. ඒකත් දාගන්න ළමයි පොඩ්ඩක්. පැත්තකින් සටහන් කරගන්න වර්ග මීටරයට ඇම්පියර්. හරිද? මම නෝට් එකේ දීලා තියෙනවා. හරි. බලන්නකෝ කිසියම් සන්නායකයක ඒකක වර්ගඵලයක් කරහා ඊට ලම්බකව ගලාගෙන එන ධාරාව ධාරා ඝනත්වය. කතා කරන්නේ ධාරා ඝනත්වයේ SI ඒකක වනුයේ වර්ග මීටරයට ඇම්පියර් වේ. හරි. මෙන්න මේක highlight කරගන්න. ධාරාව අදිශයක් වුවද ධාරා ඝනත්වයේ දෛශික රාශියක් වේ. ඔන්න ඔක highlight කරගන්න. හරි. ඔක highlight කරගන්න. හරි.
හරි නේද කතාව? හරි. දැන් ළමයි බලන්නකෝ ඊට පස්සේ කාරණාවක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A සමග ධාරා ඝනත්වය සහ ප්ලාවිත ප්‍රවේගයේ විචලනය වන අයුරු පහද දැක්වේ කියලා අපට හිස් ගණන් දීලා තියෙනවා. ඔය හිස් ගණන් පුරවන්නයි තියෙන්නේ. හරි? හරි. දැන් ප්‍රස්ථාර අඳින්න අනිවාර්යයෙන්ම ළමයි ඔයාලා දැනගෙන සිටිය යුතුමයි. හරි. මම බේසික් මැතමැටික්ස් කියලා පොලයක් දීලා ඇති රිවිෂන් එකේ ළමයිට. එතකොට ඔය පොලේ මම පැහැදිලි කරලා වීඩියෝ රෙකෝඩින් එකකුත් මම දානවා. හරිද? day 2 එකේදී මම ඔය වීඩියෝ මේ day 2 එකේදී මම ඔය බේසික් මැතමැටික්ස් කොලේ පැහැදිලි කරලා මේ ප්‍රස්ථාර අදින හැටිත් මම කියලා දෙනවා. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම day 2 එකට සම්බන්ධ වෙන්න රෙකෝඩින් බලන ළමයි සහ ඔන්ලයින් එන ළමයි මේ ඉතින් මේ බේසික් මැතමැටික්ස් කොලේ මම සියල්ලම මම කියලා දෙනවා. අපිට ෆිසික්ස් වලට ඕනේ වෙන සමීකරණ ටික ඒ කියන්නේ අර මැක්ස් පාර්ට් එක මම ගැන කියලා දෙනවා. හරිද? ඉතින් මම මෙතනදී පොඩ්ඩක් ඔයාලට තේරුම් කරවන්නම් කොහොමද මේ ප්‍රස්ථාරයක් අපි ලේසියෙන්ම අඳින්නේ කියලා. ළමයි ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද? ළමයි ප්‍රස්ථාරයක් කියලා කියන්නේ x කණ්ඩාංකයි y කණ්ඩාංකයි අතර සම්බන්ධතාවයක් පෙන්වන නිරූපණයක් තමයි ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. හරිද? දැන් හිතන්නකෝ මෙන්න මේ විදිහට ඔයාලා දෙනවා. හරි දැන් මේකෙන් අදහස් වෙන්නේ x කණ්ඩාංකයි y කණ්ඩාංකයි අතර සම්බන්ධතාවය. ඒ වලට මේ ප්‍රස්ථාරයේ දිගේ යද්දී x කණ්ඩාංකයි y කණ්ඩාංකයි අතර සම්බන්ධතාවය මෙන්න මේ විදිහට පෙන්눔 කරනවා. මට මේ x කණ්ඩාංක වැඩි වෙද්දී y වැඩි වෙනවා මෙන්න මේ විදිහට කියන එක මෙන්න මේ පාරෙන් පෙන්නනවා. මෙන්න මේ ප්‍රස්ථාරයේ දල හැඩයෙන් අපට නිරූපණය වෙනවා. ඉතින් ප්‍රස්ථාරයක් කියන්නේ ළමයි x කණ්ඩාංකයි y කණ්ඩාංකයි අතර විචලනය පෙන්නන ගමන් පාරක්. හරිද? ඒ විචලනය පෙන්නන එක දල හැඩයක් තමයි ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. තේරුණාද? ඉතින් ඔය ප්‍රස්ථාරයට ළමයි තියෙනවා එක සමීකරණයක්. අපි ඒකට කියනවා ප්‍රස්ථාරයේ සමීකරණය කියලා. එහෙම නැත්නම් ශ්‍රිතේ සමීකරණය කියලා කියනවා. ප්‍රස්ථාරයේ සමීකරණය කියලා කියනවා. හරි? කොහොමද මේ ප්‍රස්ථාරයක සමීකරණය අපි ගන්නෙ? ළමයි ප්‍රස්ථාරයක සමීකරණය ඒ ප්‍රස්ථාරයට ආවේනිකයි. දැන් උදාහරණයක් විදිහට මේ දල හැඩය ගත්තොත් මේක සාමාන්‍යයෙන් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඔයාලා හැමෝම මේක දන්නවා. y කියලා කියන්නේ y කණ්ඩාංක, x කියලා කියන්නේ x කණ්ඩාංක, m කියලා කියන්නේ කවුද ළමයි? m කියලා කියන්නේ මෙයාගේ අනුක්‍රමණය. ළමයි මොකක්ද අනුක්‍රමණය කියන්නේ? අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය x අක්ෂය සමග සාධන වාමාවර්තව සාධන කෝණයේ tan අනුපාතයට තමයි අපි කියන්නේ අනුක්‍රමණය කියලා. ප්‍රස්ථාරයක අනුක්‍රමණය. ඔය අනුක්‍රමණය හොයන්න දන්නවනේ ඔයාලා. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස සමානයි අනුක්‍රමණය. ඒ වගේම අනුක්‍රමණය සමානයි tan θ. ඔය දේවල් ගැන ඔයාලා දන්නවා. එතකොට c කියන්නේ කවුද? ළමයි c කියලා කියන්නේ මේ ප්‍රස්ථාරය y අක්ෂය ඡේදනය කරන තැනට තමයි අපි කියන්නේ c කියලා. හරිද? එහෙම නැත්නම් x සමානයි බිඳුවක් වෙන තැනට තමයි අපි කියන්නේ c කියලා. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. ඉතින් ඕක තමයි ඔය ප්‍රස්ථාර සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන සරලතම කාරණාව. හරිද? දැන් අපි යමු කොහොමද ප්‍රස්ථාරයක් අපි අඳින්නේ කියලා බලන්න. හරිද? ළමයි ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් කාරණා දෙකකින්. එක්ක ඔයාට y කණ්ඩාංකයි x කණ්ඩාංකයි දෙකම තියෙනවා නම් ඒවා යා කරලා ඔයාට පුළුවන් ප්‍රස්ථාරයේ දල හැඩය අඳින්න. එහෙම නැත්නම් ඔයා කොහොමද ප්‍රස්ථාරයක් අඳින්නේ? ළමයි ඔයා එහෙම නැත්නම් ප්‍රස්ථාරයක් අඳිනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රස්ථාරයේ සමීකරණය ඔයා දැනගෙන ඉන්න ඕනේ. මම අර බේසික් මැතමැටික්ස් පොලේ දීලා තියෙනවා අපේ සිලබස් එකට එන්න තියෙන ප්‍රස්ථාර සෙට් එකක්. හරිද? සයින් වක්‍ර, කොස් වක්‍ර, ටෑන් වක්‍ර ඔය සියල්ලම මම දීලා තියෙනවා. ඉතින් එතකොට අන්න ඒ දල හැඩයන් වලට අනුරූප වෙච්ච සමීකරණ ටික ඔයා මතක තියාගන්න ඕනේ. ඒ සමීකරණ ටික මතක නම් ඔයාට අර අපිට අදාළ සමීකරණ සෙට් එකට අදාළව දල හැඩය මතක නම් කිසි කේස් එකක් නැතුව ඔයාට ඕනම ප්‍රස්ථාරයක දල හැඩයක් ඇඳගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද කතාව? හරිද? අපි තේරුම් ගන්න ඕනේ කොහොමද සමීකරණයක මේ ප්‍රස්ථාරයක දල හැඩය ඇඳගන්නේ කියන එක. එච්චරයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. හරිද? හරි අපි බලමු කොහොමද සමීකරණයක් ගොඩනගාගන්නේ මුලින්ම කියලා. ළමයි ප්‍රස්ථාරයක සමීකරණයක් ගොඩනගා ගන්න නම් ඔයා මුලින්ම කළ යුතු කාරණාව තමයි මුලින්ම කළ යුතු දේ තමයි ඔයා ප්‍රස්ථාරයේ ඔයා බලන්න ඕනේ y කණ්ඩාංක මොනවද x කණ්ඩාංක මොනවද කියලා. හරිද? දැන් මේ ප්‍රස්ථාරය ගැන හිතන්නකෝ. මේ ප්‍රස්ථාරයේ අපිට දීලා තියෙන්නේ x කණ්ඩාංක විදියට හරස්කඩ වර්ගඵලය. හරිද?
y කණ්ඩාංක විදියට අපිට දීලා තියෙන්නේ කවුද? y කණ්ඩාංක විදියට දීලා තියෙන්නේ මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය. එකක අනිත් එකේ කවුද ධාරා ඝනත්වය. හරිද? මම මුලින්ම ධාරා ඝනත්වය ගන්නම්කෝ. මෙන්න මේ විදියට. මෙයා J හරිද? එතකොට ඇම්පියරයට මේ වර්ග මීටරයට ඇම්පියර. ඔන්න ඔය විදියට වෙන්නේ. හරිද? දැන් ළමයි ප්‍රස්ථාරයේ සමීකරණය අපි තේරුම් ගන්න නම් ප්‍රස්ථාරයේ සමීකරණය අපි හඳුනා ගන්න නම් මුලින්ම කරන්න ඕනේ දේ මොකද්ද? මුලින්ම කළ යුතු දේ තමයි මුලින්ම මෙන්න මේ x කණ්ඩාංකයි y කණ්ඩාංකයි අතර සම්බන්ධතාවයක් අපි ගොඩනගා ගන්න ඕනේ. ළමයි බලන්නකෝ හරස්කඩ වර්ගඵලයයි ධාරා ඝනත්වය අතර සම්බන්ධතාවය නිරූපණය කරන්නේ මොන සමීකරණයද? අපි මේ දැන් ටිකට කලින් ඉගෙන ගත්ත සමීකරණය. මොකද්ද ළමයි? j සමානයි i බෙදීම a. j සමානයි i බෙදීම a. ඔන්න අපේ සමීකරණය. ළමයි දැන් අපි මොකද්ද කරන්නේ? දැන් අපි කරන්නේ මේකේ x කණ්ඩාංකයි y කණ්ඩාංකයි වෙන් කරගන්න ඕනේ. හරි. ඕම් බලන්න. y කණ්ඩාංක නම් වෙන් කරන්න දෙයක් නැහැනේ. y කණ්ඩාංක නම් j නේ. අපි x කණ්ඩාංක වෙන් කරගත්තොත් i බෙදීම 1යට a කියලා මෙන්න මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. දැන් ළමයි මේක අපි ප්‍රතිස්ථාපනය කරගන්නවා. ඒ කියන්නේ මේ j වෙනුවට අපි y දා ගන්නවා. x වෙනුවට අපි a වෙනුවට අපි x දා ගන්නවා. හරිද? මෙන්න බලන්න. කතාව බලන්න. හරිද? ඔන්න y වෙනුවට අපි දාගන්න j වෙනුවට අපි දාගන්නවා y. මෙන්න මේ විදිහට j වෙනුවට අපි y දාගන්නවා. හරිද? දැන් මෙතන ළමයි 1යට a තියෙන්නේ. එහෙනම් 1යට x. මොකද අපි a වෙනුවටනේ අපි x දාගන්නේ. හරිද? a වෙනුවට තමයි අපි x දාගන්නේ. මෙන්න මේ විදිහට. හරිද? මේ අපි k කියලා නියතයක් කියලා ගමුකෝ. හරිද? ළමයි i කියන්නේ නියතයක්නේ. ඇයි ඒ? ඔයා දන්නවා හරස්කඩ වර්ගඵලය. දැන් හිතන්න මම මෙන්න මේ විදිහට සන්නායක කැබැල්ලක් ගන්නවා ඈ. හරිද? ඔන්න ඔය සන්නායක කැබැල්ලේ මෙන්න මේ විදිහටම සන්නායක කැබැල්ලක් ගන්නවා. ළමයි ඔයා දන්නවා ඔන්න ඔය සන්නායක කැබැල්ලේ හරස්කඩ වර්ගඵලය කොච්චර වෙනස් වුණත් මෙයා තුලින් ගලාගෙන යන ධාරාව වෙනස් වෙනවද? නෑ. එහෙම වෙනස් වෙනවා නම් ළමයි ඔයා දැන් හිතන්නකෝ ජොයින්ට් එකක් ගහනවා කියලා. හරිද? වැරදියට හිතන්න එපා. හරිද? කොල්ලෝ දන්නවා වැරදියට හිතන්න එපා. හරිද? මං කියන්නේ ජොයින්ට් එකක් ජොයින් කරනවා කියලා හිතන්නකෝ. වයර් දෙකක් එකිනෙකට වර්ගඵල වෙනස් වයර් දෙකක් ඔයා ජොයින් කරනවා. හරිද? ජොයින් කරලා දිග මදි හින්දා ඔයා ජොයින් කරලා තව වයර් එක දිග වැඩි කර ගන්නවා. හරිද? එතකොට අර ජොයින්ට් එකට කලින් එක ධාරාවක් ගලා ඇවිල්ලා ජොයින්ට් එකෙන් පස්සේ තව ධාරාවක් ගලාගෙන එයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. ජොයින්ට් එක හරහා එකම ධාරාවක් ගලාගෙන යන්නේ. හරිද? එහෙම වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද කියන කතාව? ඉතින් එතකොට මෙන්න මේ ධාරාව ගත්තොත් මේ සන්නායකය තුලින් එකම ධාරාවක් ගලාගෙන යන්නේ මෙයා හරහා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සන්නායකය හරහා එකම ධාරාවක් ගලාගෙන යන නිසා අනිවාර්යයෙන්ම අපිට කියන්න පුළුවන් මේ I කියලා කියන්නේ නියතයක් කියලා. ඉතින් දැන් මේ ප්‍රස්ථාරය ළමයි මොන ආකාරයේ ප්‍රස්ථාරයක්ද බලන්නකො. මේ y සමානයි 1යට x ආකාරයේ ප්‍රස්ථාරයක්. ළමයි y සමානයි 1යට x ආකාරයේ ප්‍රස්ථාරයේ දල හැඩය කොහොමද දන්නවද වෙන්නේ? හරි, දල හැඩය මෙන්න මේ විදිහට තියෙන්නේ. y සමානයි 1යට x ආකාරයේ ප්‍රස්ථාරයේ දල හැඩය ඔන්න ඔහම තියෙන්නේ. ළමයි ඒකින්ද මට කියන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ දල හැඩයත් හරිද? මේ ප්‍රස්ථාරයේ දල හැඩයත් මම මෙතනින් පටන් ගන්නවා, මෙතනින් ඉවර කරනවා. ඔන්න ඔය විදිහට මේ ප්‍රස්ථාරයේ දල හැඩයත් ඔන්න ඔය විදිහට වෙයි. හරිද? මේ ප්‍රස්ථාරයේ දල හැඩයත් මෙන්න මේ වගේ හැඩයක් වෙයි. පැහැදිලිද මම මේ කිව්ව කතාව? හරි. ළමයි දැන් ඔයාලට ගෙදර වැඩක් තියෙනවා. හරිද? ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද? මේ විදිහටම ප්‍රකාශනයක් අරගෙන හරි මේක බලා ගන්න, මේක නෝට් එකේ දාගන්න. හරි මේ විදිහටම ප්‍රකාශනයක් අරගෙන මට ඔයා කියන්න ඕනේ හරස්කඩ වර්ගඵලය සමග ප්ලාවිත ප්‍රවේගය, මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය කොහොමද විචලනය වෙන්නේ කියලා. ළමයි මම ඒකට උත්තරේ දාන්නම් මෙතන. හරිද? හැබැයි ඔයාලා දැන් තනියෙන් අඳින්න ඕනේ. තනියෙන් මේ වැඩේ කරන්න ඕනේ. මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය ms ඍණ 1යි. හරිද? මෙතන බිඳුවේ බිඳුව මට මේක දාන්න බැරි වුණා බිඳුවේ බිඳුව. ඒක අනිවාර්යයෙන්ම දාන්න. හරිද? මෙතන බිඳුවේ බිඳුව ඛණ්ඩාංග ලක්ෂ මූල ලක්ෂේ. හරිද? ඒව අනිවාර්යයෙන්ම දාන්න. මොකද ඒවට ලකුණු හම්බ වෙනවා ඔයාලට. හරිද? මෙතන හරස්කඩ වර්ගඵලය. ඔන්න ඔය විදිහට. හරිද? ඉතින් එතකොට මෙතනත් අපි කොහොමද කරන්නේ? මෙතනත් අර වගේම මෙන්න මේ විදිහට අර වගේම අපි සන්නායකයක් ගන්නවා. ඔන්න ඔයම
ඔය සන්නායකයේ හරහා ගලාගෙන යන ධාරාවනේ අපි මේ ඔය සන්නායකය හරහා මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය බලන්නේ. ඉතින් එතකොට මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගය සහ වර්ගඵලය අතර සම්බන්ධතාවයක් ගන්න ඕන. අනේ අපි දන්නවා මොකද්ද සම්බන්ධතාවය? අපි දන්නවා. දන්නේ නැහැ කියන්න එපා. ඇයි නාවේ? ඇයි නාවේ? හරිද? ඇයි නාවේ? හරි. එතකොට I සමානයි NA VDE. හරි. දැන් අපි අර කලින් කිව්වා වගේ VD තනි කරගන්න ඕනේ. මොකද දැන් මෙතන VD කියලා කියන්නේ y කණ්ඩායමක. එතකොට VD තනි කරගත්තොත් VD සමානයි I බෙදීම NE ඒත් n එකයට E කියලානේ. නේද? ඒත් n එකයට E කියලානේ. ඉතින් E සිලින් ඔයා දන්නවා එහෙනම් VD කියන්නේ y කණ්ඩායමක. මේ බලන්නකො I බෙදීම NE මේ සෙට් එකම නියතයි ළමයි. I කියලා කියන්නේ මුළු සන්නායකයේ පුරාවටම ගලාගෙන යන නියත ධාරාවක්. අරද ඒක වෙනස් වෙන්නේ නැහැ. n කියලා කියන්නේ ඔයාලට මම කිව්වා සන්නායකයේ වර්ගය මත පමණයි n කියන එක රඳා පවතින්නේ. e කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඉතින් මේ සෙට් එකම නියතයි. ඉතින් ඒකින් අපිට k කියලා ගන්න පුළුවන් නියතයක් කියලා. හරිද? මේක වැදගත් වෙන්නේ නැහැ ළමයි අපට වැඩි ඈ. මේක වැදගත් වෙන්නේ අපට වැදගත් වෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ වර්ගය මොකක්ද කියන එක. හරිද? ඉතින් මේකත් එකයට x ආකාරයේ ප්‍රස්ථාරයක්. ඉතින් අපිට මේකත් මෙන්න මේ විදිහට අර කලින් වගේම ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරිද? ඔන්න අපිට ගන්න පුළුවන් ප්‍රස්ථාරය. ඉතින් ඕක තමයි අපිට තියෙන්නේ හරස්කඩ වර්ගඵලයේ සමග ධාරා ඝනත්වයේ විචලනය සහ හරස්කඩ වර්ගඵලයේ සමග මධ්‍යග්න ප්ලාවිත ප්‍රවේගයේ විචලනය. හරිද? ඉතින් මේ ප්‍රස්ථාර පිළිබඳව මම වැඩිදුර අර බේසික් මැතමැටික්ස් කොලේ පැහැදිලි කරලා මම ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඒක මේකටම ලින්ක් කරන්නම්. එතකොට ගිහිල්ලා බලන්න. හරිද? ඒකත් මම ඉක්මනටම දාන්නම්. හැකි ඉක්මනින්ම දාන්නම්. හරි? ඉතින් එතකොට ගිහිල්ලා බලන්න අපි එතකොට day 2 එකේදී අපි කතා කරනවා තව දුරටත් අපි කතා කරපු ඕම් නියමය. හරිද? ඊට පස්සේ අපි කතා කරපු ප්‍රතිරෝධය ගැන අපි කතා කරනවා. හරිද? day 2 එකේදී ගොඩක්ම අපි ප්‍රතිරෝධ පද්ධති ගැන කතා කරනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම live එකට සම්බන්ධ වෙන්න day 2 එකේ. ඉතින් ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? මේ හරි එහෙනම් වැඩ ටික කරගෙන යන්න. නෝට් එක සම්පූර්ණ කරගන්න මේක බලලා මුලින්ම. හරිද? අපි ගණන් ටිකක් සාකච්ඡා කරලා වීඩියෝ එකක් දානවා. බය වෙන්න එපා. අපි ගණන් ක්වෙස්චන් බුක් එකම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ක්වෙස්චන් බුක් එකම සාකච්ඡා කරලා අපි වීඩියෝ ටික දානවා. හරිද? මේ එහෙනම් අපි මේ වැඩ ටික කරගෙන යන් හරි ලස්සනට වැඩේ. ඔය විදිහට තමයි ඉතින් වැඩේ වෙන්නේ. අපි එහෙනම් ඊළඟ දවසේ රෙකෝඩින් එකෙන් හම්බ වෙමු. ධාරා විද්‍යුතිය අපි ලස්සනට වැඩක් කරගමු එහෙනම්. හරිද? හරි. එහෙනම් කට්ටියට දැන් නම් වෙලාව 2:25යි. හරිද? 2:25යි මේ එහෙනම් good night නෙමෙයි good morning. හරි? පාන්දර 2:25යි. හරි.